වාහනයක් ගන්න හිතන් ඉන්නවා නම් සල්ලි වියදම් කරන්න කලින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. අද අපි අරගෙන ආවා Toyota Race Hybrid මාදිලි 3ක්. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඔයාට තේරෙයි ලක්ෂ ගාණක් ඉතුරු කරගෙන කිසිම බොරුවකට අහු නොවි සුපිරිම වාහනයක් තෝරගන්න හැටි. සර්ප්‍රයිස් එක තියෙන්නේ වීඩියෝ එක අන්තිමේට. Welcome to Vibe Auto. I'm not the DJ and I love this song. ආයිබෝවන් හැමෝටම. ඔයා මේ දවස්වල ලංකාවේ සුපිරිම ට්‍රෙන්ඩ් එකක් තියෙන SUV එකක් ගන්නද හිතා ඉන්නේ. ඒ වගේම බ්‍රෑන්ඩ් නිව් වාහනයක් සාධාරණ ගානකට හොයනවා නම් අද වීඩියෝ එක ඔයාටමයි. අද මම ඔයාලට අරගෙන ආවේ Toyota Race රථ 3ක්. තුනෙන් ඔයාට ගැලපෙන ලාභදායී සහ වටිනාම එක මොකක්ද කියලා අපි අද විස්තර ඇතුව කතා කරමු. හරි, අපි මුලින්ම බලමු පළවෙනි වාහනය. මේක Toyota Race Hybrid Z එකක්. නිෂ්පාදිත වර්ෂය වෙන්නේ 2024. මේකේ පාට ග්‍රේ. හරිම ප්‍රීමියම් පෙනුමක් තියෙන්නේ. ධාවනය කර ඇති දුර වෙන්නේ කිලෝමීටර 7000යි. මේක ඔක්ෂන් ග්‍රේඩ් 5 සුපිරි තත්ත්වයේ තියෙන වෙහිකල් එකක්. මේකේ BSM පහසුකම තියෙනවා. ඒ නිසා ඩ්‍රයිවිං සේෆ්ටි එක උපරිමයි. මේ ඔක්කොම වාසි එක්ක මේකේ මිල වෙන්නේ රුපියල් ලක්ෂ 126.5ක් පමණයි. ඊළඟට අපිට තියෙන්නේ Toyota Race Z මාදිලියක්. සුදු පාටට ආස අයට මෙන්න නියම අවස්ථාවක්. මේකේ නිෂ්පාදිත වර්ෂය 2024. මේකේ පාට සුදු පාට. ධාවනය කර ඇති දුර වෙන්නේ කිලෝමීටර් 22000යි. මේක ඔක්ෂන් ග්‍රේඩ් 4.5 වාහනයක්. මේක අපි හරහා ඉම්පෝර්ට් කරගත්තොත් මේකේ මිල වෙන්නේ රුපියල් ලක්ෂ 128ක් පමණයි. දැන් අපි බලමු අද වීඩියෝ එකේ ඉන්න ලොකුම තරුව. සල්ලි ටිකක් වැඩිපුර ගියත් මේක අලුත්ම අලුත් එකක්. කිසිම පාවිච්චියක් නොකරපු වාහනයක් ගන්න ඕනේ නම් මෙන්න 2026 Toyota Race Hybrid Z එක. මේකේ නිෂ්පාදිත වර්ෂය 2026. මේක සුළු වාහනයක්. ඒ වගේම 0 mileage. Auction grade S. Features අතින් මේක සුපිරි වැඩක්. BSM, RCTA, ඒ වගේම 4A කැමරා. මේ ඔක්කොම තියෙන fully loaded වාහනයක් තමයි මේ 2026 Toyota Race Hybrid Z එක. මේ වගේ සුපිරි අලුත් වාහනයක් ගන්න ඔයාට යන්නේ රුපියල් ලක්ෂ 138ක් වගේ මුදලක් විතරයි. තව දෙයක් කියන්න ඕනි. මේක සර්චාර්ජ් ටැක්ස් එක ගහන්න කලින් තිබ්බ මිලටත් වඩා අඩු මුදලකට ඔබට ගෙන්න ගන්න පුළුවන්. මේක ඔබට අවශ්‍ය නම් ඇඩ්වාන්ස් එකක් ගෙවලා අදම වෙන් කරවා ගන්න පුළුවන්. දැනට මාකට් එකේ තියෙන සර්චාර්ජ් ටැක්ස් එක වැදුම් නැති වාහන පවා 146 ගණන් වලට යද්දී ඇත්තටම ඔබට මේක 138කට ලබා ගැනීම ඉතාමත් ලොකු වැලියු එකක්. හරි, අපි දැන් මේ තුන සංසන්දනය කරලා බලමු. ඔයාට හොඳම ඩීල් එකක් ඕනේ නම් කිලෝමීටර් 7000ක් දුවපු ලක්ෂ 126.5ක් වෙන 2024 Hybrid Z එක පට්ට වටිනවා. ඔයාට පොඩ්ඩක්වත් පාවිච්චි නොකරපු අලුත්ම ෆීචර්ස් තියෙන එකක් ඕනේ නම් ලක්ෂ 138ක් වෙන 2026 brand new Hybrid Z එක තමයි හොඳම choice එක. ඉතින් ඔයාලා මේ තුනෙන් වඩාත්ම කැමති මොන වාහනයටද කියලා පල්හැන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වාහන ගැන වැඩි විස්තර දැනගන්න සහ මිල ගණන් දැනගන්න කැමති නම් තිරේ දිස්සන අංකයට දැන්ම කතා කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හමු වෙනකම් හැමෝටම සුබ දවසක්.